අපිට කියන්න පුළුවන් මෙතන මේ GTB පම්ප් එකෝ පම්ප් වගේක් දාලා තිබ්බා. අපි මේකක් ගැන පොඩි සම්පූර්ණ විස්තරයක් කරමුද මේක මොන වගේ ටැංකි කැපැසිටි එකට ඇති වෙන්නේ අපි පොඩි ෆුල් ඩීටේල් එකක් දුන්නොත් මේක ගැන. හොඳයි මේක සන්සන් බ්‍රෑන්ඩ් එකක් මේක. දෙනට ලංකාවෙන් නම්බර් 1 මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් එක තමයි මේ සන්සන් GTB එක. මේක ඇවිල්ලා අපේ ෂොප් එකේ තියෙනවා 1800 3800 ඒ වගේම 4800 5800 1000 වෙනකන් අපේ ෂොප් එකෙන් ඔයගලන්ට මිලදීගෙන් ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන මේකක් තියෙන්නේ මේක කොයිල් එක හදන්නේ ලංකාවට සුදුසු විදියට තමයි මේක හදලා තියෙන්නේ. මේක තනිකර තඹ වලින් හදලා තියෙන්නේ. මට අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන් මේකේ සාමාන්‍යයෙන් පැකට් ලීටර කොච්චරක් කරනවද? දැන් මේකේ අර අපිට වතුර උස්සන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේද? අපිට ඒකේන පොඩි විස්තරයක් දුන්නොත් එහෙනම් මේක ඇත්තටම මේ සන්සන් බ්‍රෑන්ඩ් එකෙන් ඒ සම්බන්ධ ඔක්කොම අපේ බොක්ස් එකෙන් මම එල්ලලා තියෙනවා. සාමාන්‍ය මේක 10 පම්ප් එකට අවිලා උස මීටර් 6ක් විතර හයිට් එකට වතුර උඩට එනවා. මේක ප්‍රධාන මේකක් තියෙන්නේ පැකට් ලීටර කොච්චරක් විතර මේකේ කරන්න පුළුවන්ද? එතකොට පැකට් සාමාන්‍යයෙන් මේක 10000 ලීටර් 10000 කරන්න වෙනවා නේද? එතකොට මේකේ විශේෂ මේක කාරණාවක් තියෙනවා. මේ වගේම වෙළඳ පොළ වෙන මේ බ්‍රෑන්ඩ් එකෙම තියෙනවා. ඒක අවිල්ලා ලංකාවේ තියෙන ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි මේකට සුදුසුම් මේක තඹ 100%ක් තඹ වලින් හදලා තියෙන්නේ. අනිත් එක මේක වයර් එක අපි බැලුවා නම් මීටර් 3.5ක් විතර තියෙනවා. මේක ප්ලග් පොයින්ට් එක බැලුවොත් 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එකක් තමයි මේකට මේ ඒගොල්ලන් සකස්සලා තියෙන්නේ. අනිත් එක මේ පම්ප් එකෙන් අපිට පුළුවන් මේ අඩු කරන්න වැඩි කරන්න සිස්ටම් එකකුත් අලුතින් මේගොල්ලන් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මේක දැනට අපිට බොක්ස් එක ඕපන් කරනකොට මේ වගේ විදියට තියෙන්නේ මේක. මේක ඇත්තටම අපි කියන්න ගියා නම් මේ ප්ලාස්ටික් ඔක්කොම හොඳ බරට තමයි ඒගොල්ලන් හදලා තියෙන්නේ. නම්බර් කියන්නේ හොඳ ක්වොලිටි එකට තමයි හදලා තියෙන්නේ. මේ පම්ප් එක බැලුවා නම් අනිත් පම්ප් එකට වැඩිය මේ බර වෙලා සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ බර අනිත් පම්ප් වලට වැඩිය තියෙන්නේ. ඒක කාරණාවක් තියෙනවා මේකේ. එතකොට මට දැනගන්න පුළුවන් මේකේ ක්වොලිටිස් දෙකක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවද ඇත්තටම මේ ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණ තඹ කොයිල් වලින් හදපු නිසා මේක සාමාන්‍යයෙන් අතට අල්ලනකොට අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ බාල එකයි මේකයි තියලා බලනකොට මේකෙන් සම්පූර්ණ බර වැඩි. අනිත් එකෙන් අපි ලෝකල් එක දැක්කේත් ගම එච්චර බරක් එන්නේත් නැහැ. අනිත් එක මේ ප්ලාස්ටික් වලින් බලනකොට අපි හොඳට ඝනකමක් තියෙනවා. මේක හොඳ මේ කියන්නේ මේ හොඳට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේක තියෙන්නේ අපිට සාමාන්‍ය මේක තියෙන ස්පීඩ් එක අඩු කරන්න වැඩි කරන්න තමයි මේක ඇඩ්ජස්ට්මන්ට් එකක් දීලා තියෙන්නේ ඒගොල්ලන්. මේ වයර් එක දැක්කනම් මීටර් 3.5ක් විතර දිග තියෙනවා. මේ ඇත්තටම දැන් අපේ ලංකාවේ තියෙන ඉලෙක්ට්‍රිසිටි මේකෙන් බලනකොට මේක මේ වයර් එක ගොඩක් අපිට දැන් වටිනවා. මේක සේෆ්ටි අතින් සෑහෙන වටිනවා නේද? ඔව් සෑහෙන වටිනවා. ඇත්තම කියනවා නම් ඒ කියන්නේ බාල පම්ප් එකටත් මේකටත් වෙනස තියෙන්නේ කොයිල් එකේ තියෙන බර. ඒ කියන්නේ හොඳ 100%ටම තඹ තිබ්බම අනිවාර්යෙන් බර වැඩි වෙනවා. සමහර මේකක් තියෙනවා ඒක තඹත් ඇලුමිනියම් මික්ස් කරලා හදන එකක් තියෙන. ඒක සාමාන්‍ය කාලයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. මේක එහෙම නෑ. මේ අපි ඉතින් අපේ වයිට් බ්‍රෑන්ඩ් එකෙන් ගොඩාක් අවිලා ජෙනුවින් 100%ක් තියෙන ප්‍රොඩක්ට් විතරයි අපි ගෙන්නන්නේ. ඒ නිසා අපිට වගකීමම අපේ කස්ටමර්ට කියන්න පුළුවන් මේක මේ පම්ප් එක ගොඩක් 100%ට ඒගොල්ලන්ට වටිනවා කියලා කියා ගන්න පුළුවන්. එතකොට මේකේ මේ මොනවද මේ ඇක්සසරිස් වගේක් මම දැක්ක ඇවිල්ලා තිනවා. මේක මේ මොනවද මේ ගැන පොඩි විස්තරයක් කරොත් මොනවද මේ තියෙන්නේ? සාමාන්‍යයෙන් අපිට මේක තියෙන්නේ මේ උඩට එන බටර් ලයින් එක අපි කියන්නේ පොම්ප් එකට දානකොට එන ප්‍රමාණය කියන්නේ සාමාන්‍ය අඟල් එකමාරක් විතර බටේ දාන්න පුළුවන්. ඒකට වැඩිය අඟලෙන් දාන්න පුළුවන්. ඒක ඇඩ්ජස්ට්මන්ට් ටිකක් ෆීචර්ස් ටිකක් දීලා තියෙනවා ඒගොල්ලන්. කන්වර්ටර්ස් ටික තමයි දීලා තියෙන්නේ. එතකොට මේකෙන් වෙන මොනවාරි විස්තරයක් ඕන නම් ඒගොල්ලන් කැටලොග් එකක් අපිට දීලා තියෙනවා. අනිත් විස්තර ඔක්කොම ඒ කියන්නේ මේකේ ගලවන්නේ කොහමද, වයර් ෆික්ස් කරන්නේ කොහමද, ඒ ටික ඔක්කොම ඒගොල්ලන්
ජෙනවින් විදියට ඒගොල්ලන් අපිට මේ කැටලොග් විදියට දීලා තියෙනවා